අද ඉතින් මම මේ දවස්වල මගේ ආසම ඩිනර් එතකොට ලන්ච් බ්‍රෙක්ෆාස්ට් තුනම එකම රෙසිපි එක තමයි ඉතින් මම අරගෙන ආව ඉක්මනට මගේ ඇඟ තවත් ඉතින් බැස්සා මේකට. ඉතින් ඔන්න සීක්‍රට් රෙසිපි එකක්. ඉතින් මං ඇත්තටම එකතු කරගන්නවා මෙතන ආටා කප් දෙකක් විතර එකහමාරක් දෙකක් හිටු වෙන්න. එක්කෙනෙක්ට වගේ හදා ගන්නවා නම් එකක් ඇති. මම මේකෙන් ඇත්තටම 10ක් හදාගත්තා. ඉතින් ඒකට මම දාගන්නවා ඊට පස්සේ ලුණු චුට්ටක් ඒ කියන්නේ තේ හැඳි භාගයක් දාගන්නවා ආටා ෆ්ලා කප්ස් දෙකකට ලුණු නම් ඉතින් ඔයාලගේ රස අනුව දාගන්න පුළුවන්. ඊළඟට මම මේකට මිරිස් කුඩු චුට්ටක් දාගන්නවා තේ හැඳි මේ දෙකක් වගේ. ඉතින් ඔයගොල්ලන්ට දැවිලා ආස විදිහට ඒක හදා ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔයාලට ටිකක් බර 70ට වඩා වැඩි අය නම් සූදුරු ටිකක් මෙතන එකතු කරගන්න. මම දාගන්න නැහැ. මම ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් මේ සැහැන්දක් විතර දාගන්න. ඔයගොල්ලන්ට පිරිසිදු කොකොනට් ඔයිල් දාගන්න පුළුවන් මේ සැහැන්දක්. කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් තලතල දාගන්නත් පුළුවන්. දැන් කරන්නේ වතුර චුට්ට දාලා මේක පිටි මෝලියක් වෙන්න හොඳට අනා ගන්නවා. ඒ කියන්නේ අතේ ඇලවෙන්න බෑ ඒ පිටි මෝලිය. අර අපි ඔය රොටි එතකොට පැටිස් ඔය වගේ ඒවා හදන්න අපි හදාගන්නේ පාන් පිටි වලින්. අන්න ඒ වගේ පොඩ දාලා මෙන්න මේ විදිහට හොඳ පිටි මෝලියක් වෙන්න හදා ගන්න ඕනේ. මම ඒකයි මේක උගලන්ට එඩිට් කරන්න නැතුව මගේ අනන එකේ විදිහට මම දැම්මා. කොච්චර වෙලාවක් යනවද කියන්න. සාමාන්‍යයෙන් ඉතින් විනාඩි 7ක් වගේ ප්‍රමාණයක් හොඳට මෙහෙම ස්මූත් කර පොඩ වතුර දාලා අනා ගන්න. ඔයගලන්ට ඒක අතර දැනෙනවා ඇලවෙන්නේ නැති වෙන්න පිටි මෝලිය හදා ගන්න ඕනේ. ඉතින් හරිම රස කෑමක් හදන්නේ රෙස්ටොරන්ට් වල තියෙනවා. ඒක ඇත්තටම මෙක්සිකන් කෑමක්. ඉතින් මම මොකද හදන්න කියලා ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්නකෝ. ඉතින් මෙහෙත් තියෙනවා. හැබැයි ටිකක් මිලෙන් අධිකයි. අනිත් එක මේ වගේ හෝල් වීට් වලින් නෙමෙයි හදන්නේ. just wheat flour වලින් හදන්නේ. පොඩ්ඩක් මිල අධිකයි. ඉතින් මේක ඇත්තටම අපිට යන්නේ රුපියල් පුංචි ගාණක් ඇත්තටම ගෙදර තියෙන දේවල් වලින් තමයි මේක යන්නේ. මං හිතන්නේ ආටා ෆ්ලා එකක් ඉතින් ජර්නි එකේ weight loss ජර්නි එකේ ඉන්න කෙනෙක්ගේ ගෙදරක නම් දැන් මේ වෙද්දි නම් ඉතින් ආටා ෆ්ලා එකක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ ඉතින් ආටා පිටියකට යන මුදල විතරයි. ඒ කියන්නේ රුපියල් 400ක් ඒ වගේ. ඉතින් මෙන්න මේ වගේ ඔයගලන්ට මම මේ පෙන්නනා වගේ හොඳට පිටි මෝලිය හොඳට නීට් කරගන්න. අර ගොඩාක් අත තද කරලා නෙමෙයි. ඉතින් ඔයගලන්ට සාමාන්‍ය විදියට කරගන්න එක ප්‍රශ්නයක් නැහැ කිසිම. මේ වගේ ඉතින් මේ හොඳ ලස්සනට ඉතින් මේක හොඳට මොනහරි ඉතින් හිත හරි ඕක හොඳට නීට් කරගෙන මෙන්න මේ වගේ බෝලයක් ආවට පස්සේ මේක ඇලවෙන්න බෑ. ඊළඟට අපි ඔලිව් ඔයිල් ටිකක් හරි එහෙම නැත්නම් වර්ජින් කොකොනට් ඔයිල් හරි නැත්නම් සෙසමි ඔයිල් හරි මේ විදිහට දාලා ආයි බෝලේ චුට්ටක් මේ විදිහට මේ විදිහට නීට් කරගන්නවා සාමාන්‍යයෙන්. කරගෙන දැන් මම කරන්නේ මේ බෝලේ කොටස් දෙකකට වෙන් කරගන්නත් පුළුවන් ඔයගලන්ට. මේක එහෙමම වහලා තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කරන්නේ මේක බෝල කරගන්නවා. කියන්නේ මුලින්ම කොටස් දෙකකට වෙන් කරගෙන ඊට පස්සේ අපිට ඕන බෝල ප්‍රමාණයට මෙන්න මේ වගේ හොඳට බෝල කරගෙන මං හිතන්නේ මෙතන හරියට මට මතක නෑ ගාන 6ක් 7ක් හිට වෙන්න ආවා. හැබැයි මගේ කෑම එකේ ඒ හදපු ප්‍රමාණය 10ක් වෙන්න ආවා. මේ විදිහට හොඳට බෝල කරගෙන මේක අපි විනාඩි 10ක් විතරක් වහලා තියාගන්නවා. මේ පේනවා නේද මම ඔයගලන්ට මේක පෙන්නන්නේ මගේ ඇතේ චුට්ටක්වත් මේක ඇලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ තියෙන්න ඕනේ අපේ පිටි මෝලෙන් අපි හදාගන්න බෝල ටිකක්. ඉතින් බෝල හදන වැඩේ ඉතින් ලේසි. ඒක මහ ලොකු වැඩක් නෙමෙයි. මේ බෝල හැදුවම මට මං කිව්වේ 7ක් කිට්ටු වෙන තමයි ආවේ. ඊට පස්සේ විනාඩි 10ක් වහලා තියලා දැන් අපි හදන්නේ අපේ ෆිලින් එක හදා ගන්න ඕන දේවල් ටික කපා ගන්න හදන්නේ. ලුණු, තක්කාලි, ඔයගලන්ට කොරියන්ඩර් ලීව්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ මින්ට් ලීව්ස් ඔය වගේ ඕන දෙයක් කංකුම් ඒ වගේ ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. මගේ ගෙදර තිබෙ ලීක්ස් ඕන දෙයක් වල එළවලු උනත් එකතු කරගන්න පුළුවන්. මගේ ගෙදර තිබ්බේ ඉතින් එදා එළවලු තිබ්බේ නැහැ. අල ලුණු ටික තමයි තිබ්බේ. තක්කාලි මම ආලා ඇඩ් කරන්නේ නැහැ. මම මෙතනදී මීට් බෝල්ස් එකතු කරගන්නවා. වෙජිටේරියන් කෙනෙක් නම් ඔයගලන්ට ජස්ට් අල කියන්නේ එළවලු වලින් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අල පේස්ට් එකක් වුණත් පුළුවන්. කැරට් පේස්ට් පුළුවන්. ඊට පස්සේ බතල වලින් හරි රහට හදාගන්න පුළුවන්. මොකද 아무තු ස්වීට් එකකුත් ඒකේ නැහින්දා. එහෙම නැත්තම් පුළුවන්කම තියෙනවා නම් මෂ්රූම් ටෝෆු ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඉතින් මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මම WhatsApp group එකක් හැදුවා ඇඟ අඩු කරගන්න කැමති කට්ටියට මාත් එක්ක මම ඕගොල්ලන්ට කියලා දෙනවා මොනවද කරන්නේ කියලා දෙනවා. කියන්නේ මම dietitian කෙනෙක්වත් nutritionist කෙනෙක්වත් නෙමෙයි. හැබැයි මට apply වෙච්ච මම මුහුණ දීපු ඒ දේවල් තමයි ඕගොල්ලන්ට එක share කරගන්නේ. ඉතින් මට පුළුවන්කමක් තියෙනවා මං වගේම තව ගොඩාක් තමන්ගේ ඇඟට ආදරය කරන, ඒ ඇඟ අඩු කරගන්න ආසාවෙන් ඉන්න ගොඩක් සෆර් කරන අයට පොඩි උදව්වක් කරන්න. පොඩි නෙමෙයි ලොකු උදව්වක්. ඉතින් ඒකට තමයි මම හැදුවේ. ඔන්න කැමති අය ඉන්නවා නම් join වෙන්න පුළුවන්. post එක link එකේ දාලා තියෙනවා. link එක post එකේ දාලා තියෙනවා. sorry. හරි විනාඩි 10කට පස්සේ බෝල ටික මම බැලුවා. දැන් පොඩ්ඩක් ආටෆ්ලා පොඩ්ඩක් මේ විදිහට අපි දාගෙන බෝලේ අපි මෙන්න මේ වගේ රොටියක් වෙන්න තුනී කරගන්න ඕනේ. ගොඩාක් මහත්තට තියන්නත් එපා. ගොඩාක් හීනියට තියන්නත් එපා. මේ විදිහටම තමයි ඔයගලන්ට ගොඩක් අහලා තිබු චපාති හදාගන්න විදිහ මම එක වීඩියෝ එකක දාලා තිබ්බා. හැබැයි දැක්කේ නැති අයට මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහටම තමයි ආට චපාති එක හදාගන්නේ. මෙතනදී මම කරන්නේ පොඩක් ෂේප් එක තියලා ඒක රවුන්ඩ් විදිහට කපා ගන්නවා. ඉතින් චපාති වල එහෙම දැන්නේ ඔය රොටි ඔහොම පැතලි කරගෙන ඔහොමම පෑන් එකට දාලා පොඩක් දෙපැත්ත විනාඩි 2-3ක් තියලා පුච්ච ගන්න තියෙන්නේ මීඩියම් හීට්. මේකත් ඒකම තමයි. නමුත් මම පොඩක් ෂේප් එක ලස්සන රවුන්ඩ් ෂේප් එකට ගන්නවා. ඉතින් මම අද හදන්නේ ටාකෝ. ගොඩක් අය ආස දෙයක්. හරිම සිම්පල් විදියට ගෙදර තියෙන දේවල් වලින් මම හදාගන්නේ. ඉතින් මේ දවස්වල මම ආරිතට ඇඩික්ට් වෙලා ඉන්න මේ කැමට මම උදේට කනවා, දවල්ට කනවා, රැට කනවා. රැට කන්නේ මගේ දින එක 6 ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඔයාලගෙත් එහෙම තමයි. ඉතින් මේ විදිහට කපා ගන්න. ඔයගලන් මොකරි ෂේප් එකක් තියෙනවා නම් කමක් නැහැ. මට ඉතින් නැහැ. ඒ නිසා මම බෝල් එකේ අර උඩු පැත්ත තියලා මේ විදිහට පිහින් කපා ගන්නවා. ඉතින් ඔයාලටත් ඒක ගන්න පුළුවන්. හරි සිම්පල්. ගැහැණු උනාම ඉතින් ඒක නෑ මේක නෑ කියන්නේ නැතුව ගෙදර තියෙන දේ අරගෙන ඉතින් නේද? ෂේප් එකේ ගේමක් ගහගන්න එපයි. ඉතින් ඇත්තටම හරිම රස රෙසිපි එකක්, හරිම ලේසි රෙසිපි එකක්. බලාගෙන ඉන්න මම කොහොමද කරන්න කියලා ෆිලිං එක හදාගන්න ඔයාලට කැමති විදිහට පුළුවන්. ෆිලිං එක හැබැයි අර ගොඩාක් අර වෙට් ෆිලිං එකක් හදාගන්න එපා. ඩ්‍රයි වුණා නම් හොඳයි. මොකද අපිට එතකොට සෝසස් වර්ග එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ එහෙම සෝසස් වර්ග එකතු කරගන්න කැමති නැත්නම් වෙට් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පේන නේද රොටිය කැඩෙන්නේ මොකුත් නැහැ. දැන් මම තව රොටියක් හදන විදිය පෙන්නන්නම්. චුට්ටක් බලාගෙන ඉන්නකෝ. හරිම ස්මූත්ලි ඉවසීමෙන් කරන්න. කෑම හදනවා කියන්නේ කලාවක්. ඒත් එක්කම weight loss කරන අපි කෑම එකක් හදනවා කියන්නේ ඒක ඊටත් එහා ගිය කලාවක්. හැමදාම කියනවානේ. ඉතින් මේ විදියට ඔයගලන්ට අතරම බෙල් තුනටම මේක එකතු කරගන්න පුළුවන්. මගේ ලස්සන ළමයිනේ. මේ පේනව නේද? මෙන්න මේ විදිහට කරගන්න තියෙන්නේ. ඔන්න ආපහු මතක් කරනවා WhatsApp group එකට join වෙන්න කැමති අය මගේ post එකට ගිහලා link එක click කරන්න. click කරලා අපේ group එකට add වෙන්න පුළුවන්. ඔන්න ගොඩාක් අය එකතු වෙලා ඉන්නවා. ගොඩාක් updates දෙනවා අද ඉඳලම. ඉතින් හරිම සතුටුයි මට. දාන්නේ නැති අයට ඔන්න මම පොඩි reminder එකක් දුන්නා. කැමති නම් ඔන්න join වෙන්න. ඉතින් අනික මං කියන්නෝනේ group එක කියන්නේ මම එතන free of charge එහෙම කිසිම මම අය කිරීමක් නෙවෙයි කරන්නේ. මට apply වෙච්ච මං මුහුණ දීපු මම කාපු බීපු ඊට පස්සේ මගේ methods tips මමම කරගත්තු දේවල් තමයි ඕගොල්ලොත් එක්ක එතන share කරගන්නේ. අනිත් එක මං ඕගොල්ලන්ට හරියට උදව් කරනවා ඕගොල්ලන්ගේ goal weight එකට එන්න. ඉතින් රොටිය මේ විදිහට පේනවා නේද? හරිම smooth soft කැඩෙන්නේ නැහැ. දැන් තියෙන මේක pan fry කරගන්න. මම රොටි මෙතන හදාගත්තා 10ක්. දැන් අපි කරගන්න යන්නේ මේක pan එකක් ලිපේ තියලා තෙල් පොඩ්ඩක්වත් දාන්නේ නැතුව පොඩ්ඩක් pan fry කරගන්න. ඕගලගේ pan එක ඇල වෙනවා නම් තෙල් බින්දුවක් විතර දාලා කරගන්න. මම දැම්මේ නැහැ මේක non stick එකක් නේද? හැමෝටම non stick තියෙන්නේ නැහනේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් පොඩි තෙල් බින්දුවක් දාලා ඒක පොඩ්ඩක් විනාඩි 2-3ක් දෙපැත්ත පුච්ච ගන්න. ඒ විනාඩි 2-3 වෙනකම් මම Greek yogurt ටිකක් දාගන්නවා. මගේ white sauce එකක් තමයි මම අද හදාගන්නේ. නිකන් creamy texture එකට.
ඔයගලන්ට unsweetened කර්ඩ් ගන්න පුළුවන් unsweetened යෝගට් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණු චුට්ටක් දාගන්න, ගම්මිරිස් ටිකක් දාගන්න. ඔයගලන්ට ලයිම් ජූස් තියෙනවනේ ඒකෙන් ටිකක් දාගන්න පුළුවන්. මං ගාව තිබ්බේ නැහැ. මං ඉතින් මෙච්චරයි සිම්පල් මික්ස් කරගන්නවා. මේක ඉතින් අපි හදාගන්නේ ලස්සනට අපේ චාකෝ එකේ assemble කරගන්න. මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් ඔයගලන්ට ඕනනම් මම මේක තමයි අද දාගන්න සෝස් එක. ඔයගලන්ට ටොමැටෝ සෝස් උනත් දාගන්න පුළුවන්. හැබැයි ලෝ කැලරි එකක් ගන්න. මම ටොමැටෝ සෝස් එක මගේ මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. හැබැයි මම මේකෙදී මේකට එකතු කරේ නැහැ. මෙන්න මේ විදිහට අරගෙන ඒ කියන්නේ හරියටම විනාඩි 2ක් 3ක් තමයි දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. ඒ කියන්නේ soft තියෙන්න ඕනේ රොටිය. අර ගොඩාක් crispiness එක තියෙන්න බෑ. කියන්නේ crispy වෙන්න බෑ. soft රොටියක් වෙන්න ඕනේ. මොකද අපි ඔක fold කරගන්න ඕනේ. කියන්නේ නවා ගන්න ඕනේනේ. ඒක අර ගොඩාක් අර තදට තිබ්බොත් වෙන්නේ ඒක කැඩෙන්න බලන නවා ගත්තේ. දැන් ඉතින් ෆිලින් එක හදාගන්න. මම meat balls තමයි ගෙදර තිබ්බේ. ඒකෙන් චුට්ටක් එකතු කරගන්න. මගේ ෆිලිං එක හරිම සිම්පල් විදියට එකතු කරගන්නවා. අනිවාර්යයෙන්ම කරපිංච දාගන්න. මම මෙතන චුට්ටිට කරපිංච දාගන්නවා. මොකද අපිට ඇඟ බහින්දී කරපිංච සුදු ලුණු ගොඩක් හොඳයි. මම සුදු ලුණු මෙතනට දැම්මේ නැත්නම් අතර මේ ෆිලින් එකට එක හරියන්නේ නැහැ. හැබැයි කැමති නම් ඔයගලන්ට දාගන්න පුළුවන්. ඉතින් ලුණු ඊට පස්සේ මම chili flakes ටිකක් විතරයි දාගන්න. ඔයගලන්ට කැමති ඕන ස්පයිස් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් දාගෙන දැන් ඉතින් හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. එන මේ විදිහට මම තෙල් බින්දුවයි දැම්මේ. ඔයගොල්ලෝ එක දැක්කා. ඔයගලන්ට මේ වෙලාවේ චිකන් එතකොට අල ඕන දෙයක් එකතු කරන්න පුළුවන්. දැන් ඉතින් රෙඩි. දැන් අපි අපේ රොටි එක ටාකෝ එකට ඔක්කොම ටික assemble කරගන්න යන්නේ. මේ පේනවා නේද නවල තියේදී කැඩිලා නැහැ මේ. ඒකයි මගේ හරි soft එකට රොටිය ගන්න ඔයගලන්ට එක තේරෙනවා. විනාඩි 2ක් තිබ්බනම් ඇති. දැන් ඉතින් මේක අපි සෝස් එක ඇත්තටම මේක ක්‍රීමි සෝස් එක. අනේ මේක ඇත්තටම චීස් රහක් ආවේ පුදුම තරම් රහයි. ඔයගොල්ලෝ try කරලා බලන්න කර්ඩ් එකනොත් පුළුවන් යෝගට් එකනොත් පුළුවන්. හැබැයි unsweetened වෙන්න ඕනේ. කියන්නේ sugar තියෙන්න බෑ. අනිවාර්යයෙන් මේක අර plain yogurt plain curd වෙන්න ඕනි. ඉතින් මම ඊට පස්සේ අර filling එක චුට්ටක් දාගෙන ලුණු තක්කාලි ටිකක් දාගෙන ඕක නවා ගන්නවා ඔච්චරයි. ඔන්න ඉතින් අපේ ටාකෝ එක ready. හරිම රසයි. ඔයගොල්ලෝ කාලා බලන්න. හදලා මට comment එකක් දාන්න අනිවාර්යයෙන්ම. පුදුම රසක් මේක නම්. මම ගොඩ කාලෙක ඉඳලා ආසාවෙන් හිටියේ ටාකෝ කන්න ඕනේ කියලා. ඔයගොල්ලොන්ත් එක්ක share කරන්න ඕනේ කියලා හිතාන ඉත recipe එක. ඒ හින්දා මම හැදුවා කලින්. නමුත් ඔයගොල්ලොන්ත් එක ෂෙයා කරගන්න බැරි වුණ හින්දා ඔන්න අද මම ඔයගොල්ලොන්ත් එක්ක මේ රෙසිපි එක ෂෙයා කරගන්නවා. හරිම රසයි. මගේ මම බෙල් 3ටම කාලා මගේ ඇඟ ගොඩාක් අඩු වුණා. මොකද මෙතන ගොඩාක් proteins fiber වගේ තියෙන්නේ. ඒ හින්දා හරිම හොඳයි. ගොඩාක් nutritions මෙතන තියෙනවා. එතකොට අපිට ඕන ඒ carbs තියෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයට ඕන carbohydrate ප්‍රමාණය තියෙනවා. ඉතින් හරිම රසයි. full fill වෙන meal එකක්. මම උදේට 2යි දවල්ට 2යි පස්සේ මගේ ඩිනර් එකට 2ක් ඒ වගේ තමයි ගන්නෙ. dinner but before 6 pm right. ඉතින් හරිම රහයි. දැන් ඉතින් මේක මේ විදිහට ඔක්කොම ටික හොඳට assemble කරගෙන ආය pan එක ලිපේ තියලා තෙල් බින්දුවක් olive oil හරි coconut oil virgin coconut oil හරි sesame oil දාලා ඔය නවාගත්තු ටාකෝස් ටික ඕකේ තියලා පොඩක් දෙපැත්ත විනාඩියක් විතර දෙපැත්ත හරව ගන්න තියෙන්නේ. මොකද මේ ඔක්කොම cook වෙලා තියෙන්නේ. මොකුත් කරන්න දෙයක් නැහැ. මම ඔයගලන්ට පෙන්නන්නම්. මේක අනිත් පැත්ත හරව ගත්තෙත් හරිම පරිස්සමින් හරව ගන්න. මොකද filling එක වැටෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දෙපැත්ත හරව ගන්න තියෙන්නේ. ඒකට විනාඩියක් වගේ තමයි ගන්න. මීඩියම් ෆ්ලේම් එකේ තියලම කරන්න. රොටි පුච්ච ගත්තත් මීඩියම් ෆ්ලේම් තියන්න. දැන් ඉතින් ටාකෝස් ටික රෙඩි. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. දැන් අපි ලස්සනට ප්ලේට් කරගෙන
මේක රස බලන්න හෝනේ. අනිවාර්යෙන් try කරන්න. අර creamy sauce එක නම් හදලා බලන්න පුදුම රහක එක buns වලට උනත් ඔයගලන්ට අර මං පෙන්නුවේ oats වලින් හදපු buns එහෙම අන්න ඒවට උනත් ඔයගලන්ට මේක add කරගන්න පුළුවන්. ඉතින් අන්න මේ අද ගෙනා මෙන්න මේ වගේ රසම රස recipe video එකක් ආපහු කෙනා හදලා try කරලා කියන්න. මාත් එක්ක ඉන්නවල හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුතෙන් එකතු වෙන හැමෝම හරිම ආදරෙන් මම පිළිගන්නවා. ඉතින් එහෙනම් like එකක් දාන්න, comment කරන්න. කැමති නම් අනිවාර්යයෙන්ම share කරන්න. ගිහින් එන්නම් පරිස්සමින් සතුටින් ඉන්න. bye. මේ journey එක ලස්සනට කරන්න ඔයාලට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා මගේ ලස්සන ළමයිට එකට. එහෙනම් අදට ගිහින් එන්නම් ඊළඟට ලස්සන vlog එකක් අරන්. bye.